ඒක හදන ගමන් අහගන්න මේ කොවිඩ් ගැන අහලා තියෙනවා. මේ කොවිඩ් කියන එක මේ තියෙන වෛරස් එක ගැන බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ඔයාලා අහලා තියෙනවනේ කොවිඩ් වල එක එක ප්‍රභේදයන් තියෙනවයි කියලා. මේ දවස්වල තියෙන ප්‍රභේදය තමයි මොකද්ද? ඔමික්‍රෝන් කියලා අහලා තියෙනවද? ඔමික්‍රෝන් කියලා කියන්නේ පුතේ කොවිඩ් වල සබ් ටයිප් එකක තියෙන ප්‍රබලතාවය අඩුම එකක් තමයි ඔය ඔමික්‍රෝන් කියලා කියන්නේ. හරි දැන් සමහර වෙලාවට ඔයාලා මේ ක්ලාසස් වලේම මාස් දාගෙන එන දුක් විඳිනවා වෙන්නත් පුළුවන්. Tamanට හෙම්බිරිසාවක් තියෙනවා නම් අනික් කෙනෙකුට බෝ වෙන එක වළක්වන්න දාන්න. එහෙම නැතුව මහා ලොකු අවශ්‍යතාවයක් නැහැ. මේ ලංකාවේ හම්බ වෙලා තියෙන එකේ හරි අර ජෙනටිකල් සීක්වන්ස් එකක් කරලා තියෙන. ඒක අර JN ටයිප් එක කියලා තියෙන්නේ. බොහොම අහිංසක ප්‍රභේදයක් තමයි පුතේ තියෙන්නේ. ඕක නිසා ඇත්තටම ඕක නිසා මැරෙන්න තියෙන chance එක හරීම අඩුයි. දැන් අර කලින් තිබ්බ මේ සබ් ටයිප්ස් වල එහෙම මැරෙන්න chance එකක් තිබ්බනේ. මේකේ මේ ඔමික්‍රෝන් වල JN කියන ප්‍රභේදය ඒක ඊටාම හරි මැරෙන්න තියෙන chance එක ගොඩාක් අඩුයි. හරි හැබැයි මේ මෙහෙමයි. හරි හිතන්නකෝ වෙන හේතුවක් නිසා මැරෙනවා. මේක මාර විදියට ඉක්මනට ව්‍යාප්ත වෙනවා. හරිද? වෙන හේතුවක් නිසා මැරෙනවා. ඒ හිතන්න heart attack එකක් ඉඳන් මැරෙනවා. මැරුණාම පස්සේ එයාගේ යන්න චෙක් කරලා බලනවා මේ වෛරස් එක චෙක් කරලා බලනවා අන්න එයාගේ පොසිටිව් වෙනවා. එතකොට දැන් සමහර වෙලාවට වෙන හේතුවක් හොයාගන්න නැතුව දැන් ඔය කියනවා නේද රෝග ලක්ෂණ නැතුවත් මැරිලා යනවා කියලා. හරි අන්න ඒවා සමාජයේ බයක් හැදිලා තියෙනවා. රෝග ලක්ෂණ නැතුවත් මේක හින්දා මැරිලා යනවා. ඒක ඇත්තටම වෙනම් මොකක් හරි රෝගයක් හින්දා මැරිලා ගිහිල්ලා හරි එයාගේ ඉන්වෙස්ටිගේට් කරලා බලපුවම අන්න එයාට කොවිඩ් තියෙනවා. එහෙම නැතුව මේ වර්තමානයේ තියෙන ප්‍රභේදය බරපතල ප්‍රභේදයක් එහෙම නෙමෙයි. ඒක බය වෙන්න එපා. හරි බය වෙන්න එපා. ඒක එහෙම ප්‍රශ්නයක් නැහැ. මම දන්නා තරමට. ඒක තමයි බොහෝ දුරට සත්‍ය කතාව වෙන්නේ. chance එකක් නැත්තෙම නෑ නේද කියලා අහලා තියෙනවා. හරි ඉතින් ඕනෙම දැන් ඒකෙත් කතාවක් තියෙනවා chance එකක් නැත්තෙම නැද්ද කියලා ඔයාලට අහන්න පුළුවන්. ඉතින් මෙහෙමයි පුතේ ඕනෑම රෝගයක් නිසා මැරීමේ සම්භාවිතාවයක් අනිවාර්යෙන් තියෙනවා. ඒ වගේම ඕනෑම ඖෂධයක් නිසා සයිඩ් ඉෆෙක්ට් එකක් තියෙනවා. දැන් පැනඩෝල් පෙත්තක් කියලා හිතන්න ඔයාලා ගන්න. හරි පැරසිටමෝල්. හරි ඒකෙත් අනිවාර්යෙන් සයිඩ් ඉෆෙක්ට් එකක් තියෙනවා. විටමින් C කියලා හිතන්න. ඒ පෙත්තක උනත් සයිඩ් ඉෆෙක්ට් එකක් තියෙන්න පුළුවන්. සමහර කෙනෙක් ඉන්න පුළුවන් පැරසිටමෝල් ඇලර්ජිස් තියෙන. එයා ඒක නිසා සමහර ලාවට ලොකු සංකූලතාවයක් ඇති වෙන්න පුළුවන්. හරි ඒක එහෙමයි අර නෑම කියලා අයින් කරන්න බෑ. ඒ උනට ඉතාම කුඩයි. හරි හැබැයි තව ටික දවසකින් ලංකාවේ එනවා මොනවාද ඉන්ෆ්ලුවෙන්සා එක. හරි දැන් ඉන්ෆ්ලුවෙන්සා එක සාමාන්‍යයෙන් හැම පාරම එනවා. ඒ දැන් ඉන්ෆ්ලුවෙන්සා කියලා කිව්වහම ඒක තියෙන්නේ අර දැන් ඔය කොවිඩ් එක එහෙම තියෙන්නේ අපේ අපර් රෙස්පිරේටරි ට්‍රැක්. ඒ කියන්නේ මේ රෙස්පිරේටරි ට්‍රැක් එකේ උඩ ටිකට. ඒක පෙනහල්ලට ආසාදනය වෙන එකක් එහෙම නෙමෙයි. දැන් ඉන්ෆ්ලුවෙන්සා හැම ලෝවර් රෙස්පිරේටරි ට්‍රැක් ඉතින් ඒවා එහෙම තමයි ඉස්සරහට දැන් එන්න තියෙන්නේ. දැන් මේ වැහි කාල ඒවත් එක්ක තව එන බෝවන රෝග එහෙම එන්නත් ඕන තරම් chance එක තියෙනවා. හරි. ඕකේ.